Welcome to my Indivra Tech YouTube channel. ඉතින් ඔයාලා වෙනදා වගේම අදත් එකතු වෙලා ඉන්නේ අලුත්ම තාක්ෂණික වීඩියෝ එකක් එක්කයි. ඉතින් ඔයා thumbnail එකේ දැක්කා වගේම අද මම මේ වීඩියෝ කරනවාට කියලා දෙන්නේ AI භාවිතා කරලා ඔයාගේ ෆෝන් එකෙම මෙන්න මේ වගේ logo සම්පූර්ණයෙන්ම free හදාගන්නේ කොහොමද කියලා. ඉතින් ඔයා Indivra Tech YouTube channel එකට අලුත් කෙනෙක් නම් දැන්ම පහතින් subscribe button එක click කරලා ඊට එහා පැත්තේ තියෙන bell icon එකත් ඕල් කරලා තියාගන්න. එතකොට මම මේ වගේ වැදගත් වීඩියෝ එකක් දැම්ම ගමන් ඔයාලකට notification එකක් එන්න ගන්න පුළුවන්. එහෙනම් අපි වැඩි කතා නැතුව යමු වීඩියෝ එකට. ඔයාලට මේ වගේ logo එකක් ක්‍රම දෙකක් මගින් හදාගන්න විදිහ කියලා දෙන්නම්. මුලින්ම ඔයාලගේ ෆෝන් එකේ Play Store app එක open කරගන්න. දැන් මෙතන පහලින් තියෙන search කියන ක්ලික් කරන්න. දැන් මෙතන උඩ search bar එකේ search කරගන්න Gemini කියලා. එතකොට ඔයාලට මෙන්න මේ වගේ app එකක් බලා ගන්න පුළුවන්. මම මේ app එක download කරලා තියෙන නිසා මගේ මෙතන open කියලා පෙන්නනවා. ඔයාලගේ මෙතන install කියලා ඇති. ඒ install කියන click කළාම මේ app එක download කරගන්න. download කරගෙන ඉවර වෙලා මෙතන තියෙන open කියන click කරන්න. මුලින්ම Gemini app එකට log වුණ කෙනෙක් නම් ඔයාට මේ වගේ interface එකක් නැතුව මේ වගේ interface එකක් බලා ගන්න පුළුවන් වෙයි. දැන් ඔයාලා මෙතන පහලින් තියෙන more කියන click කරන්න. දැන් මෙතන පහලින් තියෙන use Gemini කියන click කරන්න. එතකොට ඔයාලට මෙන්න මේ වගේ interface එකක් බලා ගන්න පුළුවන් වෙයි. දැන් ඔයාලා මෙතන පහලින් තියෙන ask Gemini කියන තැන මම මේ කියන විදිහට logo එක හැදින්න ඕන විදිය සිංහලෙන් type කරගන්න. දැන් මම කලින් type කරගත් එකක් මෙතනට paste කරගන්නම්. ඔයාලත් මේ වගේ type කරගන්න. මම මෙතන type කරගෙන තියෙනවා මට මගේ YouTube channel එකට logo එකක් හදාගන්න ඕන. ඔයාලගේ Facebook page එක ගන්න තියෙන්නේ මට මගේ Facebook page එකට logo එකක් හදාගන්න ඕන කියලා type කරගන්න. ඊට පස්සේ මම type කරගෙන තියෙනවා මගේ YouTube channel එක Tech YouTube channel එකක්. මෙතනට ඔයාලගේ channel එක මොකක්ද කියලා type කරගන්න. ඊට පස්සේ මම type කරගෙන තියෙනවා මගේ logo එකේ මැද Indivra Tech. ඔයාලගේ channel එකේ නමත් ඔයාලා මම මේ type කරලා තියෙනවා වගේ උඩුකොමා දාලා නම type කරලා උඩුකොමා වහන්න. ඊට පස්සේ මේ වගේ type කරගන්න. Indivra Tech කියලා type වෙලා තියෙන විදිහට ගොඩක් ලස්සනට අවශ්‍ය විදිහට වර්ණ යොදාගෙන ඔයා ලෝකේ හොඳම graphic designer කියලා හිතලා එකයි එක size එකට මේ logo එක හදලා දෙන්න. ඔයාලත් මේ වගේ type කරගන්න. ඔයාලගේ logo එකට photo එකක් add කරගන්න ඕන නම් ඔයාලට කරන්න තියෙන්නේ මෙතන පහලින් තියෙන plus icon එක click කරන්න. දැන් මෙතන පහලින් තියෙන gallery කියන click කරන්න. එතකොට ඔයාලගේ phone එකේ gallery එක open වෙයි. එතනින් අවශ්‍ය ෆොටෝ එකක් තෝරලා ඒ ෆොටෝ එක උඩ ක්ලික් කරන්න. ඊට පස්සේ පහලින් තියෙන add කියන ක්ලික් කරන්න. එතකොට ඔයාලගේ ෆොටෝ එක මෙතනට add වෙයි. ඊට පස්සේ ඔයාලා මෙතනටම type කරගන්න මට මගේ මේ ෆොටෝ එකත් add කරලා මගේ logo එක හදලා දෙන්න කියලා type කරගන්න. ඊට පස්සේ මේ විදිහට type කරගෙන ඉවර වෙලා මෙතන පහලින් තියෙන flash කියන ක්ලික් කරන්න. ඊට පස්සේ මෙතන පහලින් තියෙන 3.1 Pro කියන ක්ලික් කරන්න. දැන් මෙතන පහලින් තියෙන ඊතලේ ක්ලික් කරන්න. එතකොට අපේ logo එක මේ විදිහට generate වෙන්න පටන් ගන්නවා. එතකොට ඔයාලට මෙන්න මේ වගේ logo එකක් නිර්මාණය වෙලා තියෙනවා බලා ගන්න පුළුවන්. දැන් මේ logo එක උඩ ක්ලික් කරන්න. දැන් මෙතන පහලින් තියෙන save කියන ක්ලික් කරන්න. එතකොට මේ logo එක ඔයාලගේ ෆෝන් එකේ gallery එකටම save වෙනවා. දැන් ඔයාලට මේ logo එකේ පහලින් බලා ගන්න පුළුවන් මේ පොඩි watermark එකක්. මේ watermark එක remove කරගන්න විදිය මම වෙනම වීඩියෝ එකක් කරලා තියෙනවා. ඒ වීඩියෝ එකේ link එකත් මම පළවෙනි pin comment එකේ දාලා තියන්නම්. දැන් බලමු අපි logo හදාගන්න පුළුවන් දෙවෙනි ක්‍රමය මොකක්ද කියලා. දැන් ඔයාලා මෙතනින් අයින් වෙලා ඔයාලගේ ෆෝන් එකේ Play Store app එක open කරගන්න. දැන් මෙතන පහලින් තියෙන search කියන click කරන්න. දැන් මෙතන උඩ search bar එකේ search කරගන්න ChatGPT කියලා. එතකොට ඔයාලට මෙන්න මේ වගේ app එකක් බලා ගන්න පුළුවන්.
මම මේ ඇප් එක ඩවුන්ලෝඩ් කරලා තියෙන නිසා මගේ මෙතන ඕපන් කියලා පෙන්නනවා. ඔයාලගේ මෙතන ඉන්ස්ටෝල් කියලා පෙන්නයි. ඒ ඉන්ස්ටෝල් කියන ක්ලික් කරලා මේ ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න. ඩවුන්ලෝඩ් කරගෙන ඉවර වෙලා මෙතන තියෙන ඕපන් කියන ක්ලික් කරන්න. එතකොට ඔයාලට මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් බලා ගන්න පුළුවන්. දැන් ඔයාලා මෙතන පහලින් තියෙන continue with Google කියන ක්ලික් කරන්න. එතකොට ඔයාලගේ ෆෝන් එකේ තියෙන Gmail account බලා ගන්න පුළුවන් වෙයි. එතනින් ඔයාලා කැමති Gmail account එකක උඩ ක්ලික් කරන්න. එතකොට ඔයාලට මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් බලා ගන්න පුළුවන්. දැන් ඔයාලා කලින් වගේම මෙතන පහලින් තියෙන Ask ChatGPT කියන තැන ලෝගෝ එක හැදෙන්න ඕන විදිහ ටයිප් කරගන්න. මම කලින් ටයිප් කරගත්ත එක මෙතනට පේස්ට් කරගන්නම්. දැන් ඔයාලත් මේ වගේ ටයිප් කරගෙන ඉවර වෙලා මෙතන පහලින් තියෙන ඊතලෙ ක්ලික් කරන්න. දැන් අපේ ලෝගෝ එක මේ වගේ ජෙනරේට් වෙන්න පටන් ගන්නවා. එතකොට ඔයාලට මෙන්න මේ වගේ ලෝගෝ එක ජෙනරේට් වෙලා තියෙනවා බලා ගන්න පුළුවන්. දැන් මේ ලෝගෝ එක උඩ ක්ලික් කරන්න. දැන් ඔයාලට මෙතන උඩින් බලා ගන්න පුළුවන් ඩවුන්ලෝඩ් අයිකන් එකක්. මේ ඩවුන්ලෝඩ් අයිකන් එක ක්ලික් කරන්න. එතකොට මේ ලෝගෝ එක ඔයාලගේ ෆෝන් එකේ ගැලරියටම සේව් වෙනවා. ඉතින් මෙන්න මේ වගේ AI භාවිතා කරලා ඔයාලට පහසුවෙන්ම ලෝගෝ එකක් ජෙනරේට් කරගන්න පුළුවන්. ඉතින් දැන් ඔයාට AI භාවිතා කරලා ඔයාගේ ෆෝන් එකෙම පහසුවෙන්ම ලෝගෝ එකක් හදාගන්න කොහොමද කියලා තේරුණා කියලා හිතනවා. ඉතින් වීඩියෝ කොහොමද නම් ලයික් කරන්න, තවත් යාළුවෙකුට දැනගන්න ෂෙයා කරන්න. ඒ වගේම මේ සම්බන්ධ ගැටලු මොනවා හරි තියෙනවා නම් පහලින් කමෙන්ට් කරන්නත් අමතක කරන්න එපා. ඉතින් ඔයා තාමත් ඉන්දියුර ටෙක් YouTube channel එක subscribe කරලා නැත්නම් දැන්ම පහළ තියෙන subscribe button එක click කරලා ඊට එහා තියෙන bell icon එකත් ඕල් කරලා තියාගන්න. එතකොට මම මේ වගේ වැදගත් වීඩියෝ එකක් දැම්ම ගමන් ඔයාලකට notification එකක් එන්න ගන්න පුළුවන්. එහෙනම් අපි අලුත් වීඩියෝ එකකින් හමු වෙමු.